ක්‍රිස්තුස් වහන්සේ තුළ මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මේ උදෑසන අපි දෙවියන් වහන්සේගේ වචනය තුළින් අපේ ජීවිතයට ලැබෙන්නා වූ මඟ පෙන්වීම ගැන කල්පනා කරන්නට යනවා. මා කැමති ඔබගේ අවධානය මෙන්න මේ වදනට රැගෙන යන්න. පොහොසත්කම. කවුරුත් පොහොසත් වෙන්න කැමති. ඒ වගේම තමයි පොහොසත්කම මනින මිනුම් දඬු විවිධාකාරයෙන් මනුෂ්‍යයා අතර පවතිනවා. සමහර අය හිතනවා පොහොසතෙක් කියලා කියන්නේ ඇති තරම් වතුපිටි තියෙන, තේපල තියෙන, මුදල් තියෙන, යාන වාහන තියෙන ඒ කෙනෙක් දිහා බලලා ඇතැම් අය කියනවා මෙන්න මේගොල්ලෝ තමයි පොහොසත් මනුෂ්‍යයන් කියලා. ඒ වගේම සමහර අය කියනවා ඔබ අහලා ඇති මේ මනුෂ්‍යයට වතුපිටි නොතිබුණත්, දේපල නොතිබුණත්, මුදල් නොතිබුණත් ඒ මනුෂ්‍යයා පොහොසත් කෙනෙක්. එයා පොහොසත් වෙලා තියෙන්නේ කුමකින්ද? ගුණධර්ම වලින්, යහපත් කාරණා වලින්, අනුන්ට කරන යහපත් දේවල් වලින්, ත්‍යාගශීලීවන්තකමින් ඔවුන් පොහොසත් වෙලා තියෙනවා. මා කැමති මේ උදෑසන ඔබේ අවධානය මෙන්න මේ කාරණාව වෙත යොමු කරවන්න. ඔබ හිතන්නේ සැබෑ පොහොසතෙක් කියන්නේ කවුද? අපි දේව වචනේ බලමු. හිතෝපදේශයේ 11 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ මෙන්න මෙහෙම කියනවා. ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය. ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය. තවත් තැනක සඳහන් වෙනවා ත්‍යාගශීලී තැනැත්තේ බොහෝ පොහොසත් වන්නේය. දැන් මේ ත්‍යාගශීලී බව කියලා කියන්නේ මොකක්ද? අපි යමෙකුට යමෙක් පරිත්‍යාග කරන එක, යම් කෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් වැය කරන එක. අපි අනුන් ගැන හිතලා අනිත් අය වෙනුවෙන් යම් කිසි දෙයක් වැය කරනවා නම් අන්න ඒක තමයි සැබෑ පොහොසත්කම කියලා කියන්නේ. පොහොසත්කම කියලා කියන්නේ අපි රැස් කරගන්න එකම නොවේ. අපි පරිත්‍යාග කරන එක. එවැනි කෙනෙකුට සමාජය මොනතරම් ආදරය කරනවද? මොහොතක් මේ ගැන ඔබ කල්පනා කරන්න. ඔබට දේව පිහිටයි.